තමයි සේන් ගඟේ අත්ත කියන්නේ ඒක සේන් ගඟ තමයි මේ දිගටම ගලන්නේ. ඉතින් මේක තියෙනවා මෙතන ඉඳලා පැරිස් වලටම. පැරිස් වල සේන් ගඟ එහෙටම තියෙනවා දිගටම. ඒ හරි ලස්සනයි. මේ ගඟ හරි විශාලයි. ඉතින් මම අද ආව සේන් ගඟ ගාවට. මොකද මම හැමදාම යන පැත්ත නෙමෙයි මේ අනිත් පැත්ත. මම තනියම ඇවිල්ලා තියෙන්නේ. ඒත් මම බැස්සා පල්ලෙහාට. එදී මම එන ගම්බුරයි මේ ගඟ. මේ හරි ලස්සන මුරල්ල ගහනකොටත් බයිද. තියෙනවද මේ ආගේ සැර? මහා හයියෙන් රැල්ල ගහනවා මෙතෙන්ට ආව විතරයි. මේ කුලිකේ. හරියට මේ අයිනේ ඉන්නේ. හරි ලස්සනයි. හවසට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. අරහේ නම් තියෙනවා වාඩි වෙන්න තැන්. මෙතන නැහැ. ඉතින් මම මෙතන ටිකක් පහළට බැස්ස මේ බෝට්ටුව යනවා දැකලා. අදක ලස්සනයි. අර පේනවද අහස? අහසේ ලස්සන පේනවද? මේ බලන්නකො මේ දෙන්න පැද්දි එන ලස්සන. මේ චූටි බට්ටෝ දෙන්න එන ලස්සන පැද්දි. අද හැබැයි ටිකක් සීතලයි. ඊයේ නම් සීතල තිබ්බේ නැහැ. අද සීතලයි. මම ඇඳගෙන දැන් පැයකට වෙන්න මම ඇවිදලා මේ පේනවද මේ දෙන්න එන ලස්සන? මේ දෙන්න එනවා ලස්සනට පැද්දි. තාර පැටව් දෙන්නේ. පේනවද? අර බෝට්ටුවේ ඩිංගට අච්චර ඈතට ගියා. මේ දෙන්න ළඟටම ආවා. දෙන්න දැන් බයයි. බලන්න යන ලස්සන. බය වෙලා. එහෙම තමයි සේන් ගඟේ. හවස් කාලේ. හරි. දැන් මම උඩට නගිනවා. ඒ දෙන්නත් ඉගිලිලා යනවා. එහාට ගිහිල්ලා වැහුව වතුරේ.